Hi guys, කොහොමද ඉතින් ඔයාලා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා selpa.tel එකේ. ඉතින් අද කතා කරන්න ආවේ අප්ඩේට් යුනිට් එකක් ගැන. අප්ඩේට් යුනිට් මේ වැදගත්ම යුනිට් එකක් ගැන. මොකද්ද කියනවා නම් thermal cam. right. thermal cam ගොඩක් තියෙනවා, ඇවිල්ලා තියෙනවා. වයිල් එක බෑන්ඩ් එකෙන් ගත්තොත් එහෙම thermal cam 1 එක තියෙනවා, 2 එක තියෙනවා, 3 එක තියෙනවා. එතකොට A02 එක තියෙනවා. ඉතින් තව thermal cam ගොඩක් තියෙනවා. ඉතින් කොහොමද මේ රේන්ජ් එකත් එක්ක කොහොමද අපි හොඳ thermal cam එකක් තෝරගන්නේ කියලා අපි බලන්න ඕනේ. ගොඩාම අපි thermal එකේ thermal cam වල අපි මොනවද ඒකේ දීලා තියෙන features කියලාත් අඳුර ගන්න ඕනේ. ඒ වගේම මේකේ thermal cam එක අපිට බලන්න පුළුවන් range එක බලන්න ඕනේ. හොඳේ. එතකොට view එක කොහොමද? අනිත් එක තවත් කාරණා තියෙනවා මේක connect කරගන්න ලේසිද? මේකේ තියෙන option අපිට ඉක්මනට පාවිච්චි කරන්න පහසුද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ. ඉතින් බලපුවම අපේ ඉස්සල්ලාම ආවේ පොත් සීරීස් එක ෂෝට් කැම් බෑන්ඩ් එක ෂෝට් කැම් 1 එක අපි ගෙනල්ලා තිබ්බා. මේක සාමාන්‍යයෙන් 1,28,000ක් වගේ එනවා මේ ෂෝට් කැම් 1 එක. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක තමයි හෙඩ් එක ෂෝට් කැම් 1 එකේ. හරිද? මේකේ ඉමේජස් දෙයක් විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ thermal view එකයි normal view එකයි දෙකම බලන්න පුළුවන්. මේක හැබැයි කනෙක්ට් කරන්න තිබ්බේ network port එකකින්. හරිද? ඒ කියන්නේ network port එක කරා මේ IP address එකකින් software එකට connect කරලා තමයි මේක view එක ගන්න තිබ්බේ. ඉතින් මේක සාමාන්‍යයෙන් 2 megapixel cam එකක් මේකේ තියෙන්නේ. ඒ හින්දා මේක පොඩ්ඩක් අර මේ clear මදි ගතියක් තිබ්බා. මේ 2 megapixel ඉඳන් අපිට වැඩක් කරගන්න සියුම්ව වැඩක් කරගන්න චුට්ටක් අමාරු ගතියක් තිබ්බා. නැතුණා මේකේ මේ අපි thermal range එක ගත්තොත් එහෙම මේකේ thermal range එක තිබ්බේ 0 point ඉඳන් 400 celsius කියන්නේ ඒ බිඳුවේ ඉඳන් celsius අංශක 400 දක්වා රේන්ජ් එකක් තමයි මේ short cam 1 එකේ. ඊට පස්සේ short cam 2 එක අප්ඩේට් වුණා. ඒ වගේම ඊට පස්සේ ඒ කට්ටිය ඒ අප්ඩේට් එකත් එක්කම ගහුවා මේ short cam mini කියලා එකක්. හරිද? සාමාන්‍ය රුපියල් 56000කට වගේ සෙල් පාට් එක රවුත් වලට ගන්න පුළුවන්. ඉතින් short cam mini එක ගෙවුවා. පාවිච්චි කරන්න පහසුයි short cam mini එක. මම ඔයාලට short cam mini එක පෙන්නන්න. මෙන්න මේ විදිහ තමයි short cam mini එක කියන්නේ. මේ වගේ බ්‍රැක් එකක් එනවා ටේබල් එකට මවුන්ට් කරගන්න. හරිද? මේක තමයි තියෙන්නේ. ඉතින් මේක sensor උඩ sensor on off switch එකක් තියෙන්නේ. මේකේ heat range එක සාමාන්‍යයෙන් -20 වෙනකම් මේ කට්ටිය දීලා තියෙනවා. -20 ඉඳන් 550 කියන්නේ celsius අංශක 550 වෙනකම් thermal view එකක් මේ කට්ටිය මේක දීලා තියෙනවා. හැබැයි මේකේ C port cable එකක් හරහා තමයි මෙතන C port cable එකක් හරහා USB plug කරලා තමයි මේකත් කනෙක්ට් කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකෙත් මේ කැමරා එක කනෙක්ට් කරන්න තියෙන්නේ මේ C port එකක් හරහා. ඉතින් මේකේ පොඩි දුර්වලතා ටිකක් තියෙනවා. මම ඒ ගැන කිව්වොත් එහෙම මේක USB port එකට කනෙක්ට් කරන්න තියෙන සාමාන්‍ය මේක කනෙක්ට් කරපුවාම සාමාන්‍ය කිලාවට data හරියට එහෙම transfer වෙනවා පොඩ්ඩක් අඩුයි. ඉතින් මේකේ මම හිතන්නේ ගානත් එක්ක වෙන්න ඇති. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. C port cable එකක් හින්දා නැත්තම් ලොකු අවුලක් නෑ මේකේ. හැබැයි මේකේ thermal view එක විතරයි ඔයාලට ගන්න වෙන්නේ. මේකේ normal view එක එච්චර ලොකුවට මේ cam එක focus කරලා නෑ. මේක HD cam එකක් වුණාට මේකේ thermal view එක තමයි ගොඩක්ම මේ කට්ටිය සැලකිල්ලට අරන් තියෙන්නේ. බජට් එක රුපියල් 55000කට වගේ ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අප්ඩේට් එක ආවේ. ඊට පස්සේ අලුත් අප්ඩේට් එක ආවා. මෙන්න මේ තියෙන බාණ්ඩේ. ඉතින් මේක short cam 3 එක අපි වයිල්ලා ගියා ගුවෙන්ලා ගෙනාවා සන්ෂයින්ලා ගෙනාවා. වයිල් කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. thermal cam එකක් ගන්නවා නම් ඔයාලා මේ වයිල් කියන බ්‍රෑන්ඩ් එක ගන්න. මොකද අපි මෙතන තියෙන හැම රේන්ජ් එකේම item check කරලා තමයි ඉතාමත් විශ්වාසනීය විදිහට තමයි කස්ටමර් අතර දෙන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකට කෙලින්ම සුපිරි බ්‍රෑන්ඩ් එකක් වයිල් කියලා කියන්නේ. ඉතින් මේක ෆීචර්ස් අතින් හොඳටම කරලා තියෙනවා මේ කට්ටිය. හරිද? ඊයසේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ එයාලා එවලා තියෙනවා HDMI cable එකක් output කරන්න පුළුවන්. ඒක මෙතන functions දෙකක් තියෙනවා. function 1, function 2 කියලා. හරිද? අනික මේක මේක හරි flexible විදිහට හදලා තියෙන්නේ. මේක ඔයාලට cam එක මෙහෙම කරලා නමන්න කරන්න පුළුවන්. ඉතින් මේකේ -20 ඉඳන් celsius කියන්නේ celsius අංශක ඍණ 20 ඉඳන් celsius අංශක 550 වෙනකම් ඔයාලට heat range එකක් thermal range එකක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙත් ඔයාලට දීලා තියෙනවා normal view එකයි thermal view එකයි දෙකම. හරිද? ඉතින් මේ දෙකම තියෙද්දි මේකට මේ කට්ටිය ඇඩ් කරලා තියෙනවා 8 megapixel cam එකක්. ඒක ලොකුම දෙයක්. මොකද ඔයාලට normal view එකත් මේකේ ඔයාලට repair එකක් උනත් කරගන්න පුළුවන් මේ short cam 3 කියන අප්ඩේට්
යුනිට් එකේ. ඉතින් මේකේ අනික ඔයාලට මේකේ තවත් වාසි ගොඩක් තියෙනවා. මම ඉකින්නේ කියන්න මේකේ මේ කට්ටිය ඩිරෙක්ට් දීලා තියෙන හින්දා HDMI කේබල් එක ඔයාලට software එකක් අවශ්‍ය වෙන්නෙම නෑ මේක පාවිච්චි කරන්න. මෙතන function key දෙකත් එක මේක ඩිරෙක්ට් ඔයාලට HDMI කේබල් එක හරහා මොනිටර් එකට ප්ලග් කරලා ඉවලා ඩිරෙක්ට්ම මේ function මේ thermal cam එකේ වැට්ටික් කරගන්න පුළුවන් ඩිරෙක්ට්. ඒ කියන්නේ ඇප් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලට මෙතන දීලා තියෙන කන්වර්ටර් එකක් දීලා තියෙනවා. HDMI කන්වර්ටර් 3D 4K HDTV කියලා. ඉතින් මේ කන්වර්ටර් හරහා ඔයාලට ඕනම quality එකට මේක view එක හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා පාවිච්චි කරන software එක පාවිච්චි කරොත් එහෙම ඒකේ තියෙන features එක බලපුවම ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් software එක ඇතුලේ මේ normal monitor එකට ගහනවට වැඩිය advanced විදිහට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මොකද ඒකේ යාලා color code, එතකොට color balancing, මොකද thermal එක ගත්තාම thermal එකේ වෙනම color balancing එකක් යනවා. repair කරන කට්ටිය ගොඩක් කට්ටිය දන්නවා ඒ color balance එක ගන්නට manage කරගන්න පුළුවන් අපිට මේ software එක පාවිච්චි කරොත්. ඒ වගේම මෙයාලා තවත් හොඳ future option එකක් දීලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ කට්ටිය මේක Wi-Fi හරහා ඔයාලගේ ෆෝන් එකට මොබයිල් එකට කනෙක්ට් කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද මේක කනෙක්ට් කරගන්න කියලා. මම දැන් මේක ඔන් කරා. ඉස්සෙල්ලාම ඔයාලා කරගන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ මේ වයිල්ලාගේ ෂෝට් කැම් ඇප් එක තියෙනවා. හරිද? ඇප් එක ගන්න ඕනේ. ඇප් එක ඔයාලා මේකට ඉන්ස්ටෝල් කරගෙන ඉවරලා ඊට පස්සේ ඔයාලා Wi-Fi ගිහිල්ලා Wi-Fi එකේ ඔයාලට පෙන්නනවා ෂෝට් කැම් කියලා මේ කට්ටියන්ගේ ෂෝට් කැම් ඒ කියන්නේ ඒ කට්ටිය යූසර් නේම් එක න ෂෝට් කැම් කියලා. ඒක ෂෝට් කැම් එක අපි එතන ක්ලික් කරලා ඉවරලා ෂෝට් කැම් එක මේකට කනෙක්ට් කරන්න ඕනේ. හරිද? කනෙක්ටිං වෙනවා. එයා ඔප්ටෙන් IP ඇඩ්‍රස් එකක් ගන්නවා කෙලින්ම. IP ඇඩ්‍රස් එකත් එක්ක මෙයා කැමරාව කනෙක්ට් කර ගන්නවා. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එයාලගේ මයිල්ලගේ ඇප් එකට ගිහිල්ලා ලැන්ග්වේජ් එක තේරුවා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති. එයා මම හිතන්නේ ඔයාලට පේනවා මම පෙන්නන්නම්. මෙතන එයා පෙන්නනවා ඔන්ලයින් කියලා මේ. හරිද? ඊට පස්සේ එයාගේ ඇප් එක හරහා මෙන්න මෙතන අපිට එයාලගේ view එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. දැන් අපි මේ වගේ පොඩි item එකක් මේ වගේ තිබ්බාම මේ ඔයාලට මන් තියෙන හැටි පෙන්නනවා ඇති මේකේ. පියුණා ඉතින් මෙතන ඔයාලට මේ normal view එක කොහොම හදා ගන්න පුළුවන්. එතකොට thermal view එක වෙනම බලා ගන්න පුළුවන්. දැන් අපේ මේ gloves දාලා හින්දා මොකවත් පෙන්වන්නේ නැහැ. right right මං gloves අයින් කරා. මොකද ඔයාලට මේක view එක බලා ගන්න ඕන නේද? මේ ඔයාලට thermal view එක පෙන්නනවා මේකත් එක්කම. ඉතින් වැඩේ ලේසි පහසුයි. මොකද ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. වෙනම PCB ඕනේ, වෙනම මොනිටර් ඕනේ, වෙනම software ඕනේ. ඉතින් ලේසි වැඩේ. ඉතින් කරගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට කියන්නේ මේ ෂෝට් කැම් එක පාවිච්චි කරනකොට අනිවාර්යෙන් යටට පල්ලෙහාට රබර් මැට් එකක් පාවිච්චි කරන්න, thermal proof මැට් එකක් පාවිච්චි කරන්න. එතකොට වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.